Hello guys, ඉතින් අද සඳුන් ටෙක්නික් YouTube channel එකෙන් අරන් එන මෙන්න මේ වීඩියෝ එකට අවසාදයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාලට මතක ඇති මම කිව්වා XM ගැන වීඩියෝ සීරීස් එකක් අරන් එනවා කියලා. ඉතින් අන්න ඒ වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක තමයි අද ඔයාලා එකතු වෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති කලින් වීඩියෝ දෙකේදී අපි කතා කරා කොහොමද හරියට මෙන්න මේ XM account එක create කරගන්නේ වගේම අපි හදාගත් account එකට හරියටම කොහොමද 100% නිවැරදි deposit එකක් කරගන්නේ කියලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ XM account එක කොහොමද අපි trade කරන MetaTrader 5 app එකට හරියටම connect කරගන්නේ කියලා. ඉතින් වැඩි කතා බහ නොකර අපි යමු වීඩියෝ එකට යන්න කලින් මම අදත් ඔයාලට මතක් කරනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. එහෙම වුණොත් මම අලුතෙන් අරන් එන වීඩියෝ එක ඔයාලගේ notification එකක් මගින් ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ අපි මෙන්න මේ MetaTrader 5 කියන app එක download කරගන්න. ඉතින් ඔයාගේ phone එක Android phone එක නම් ඔයාලට පුළුවන් Play Store app එකට ගිහිල්ලා මෙන්න මේ MetaTrader 5 කියන app එක download කරනවා. ඔයාගේ phone එක iPhone එකක් නම් ඔයාලට පුළුවන් Apple Store එකට ගිහිල්ලා මෙන්න මේ MetaTrader 5 කියන app එක download කරගන්න. ඉතින් මෙන්න මේ වෙනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ MetaTrader 5 app එක මම download කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ MetaTrader app එක download කරගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි යන්න ඕනේ අපේ XM account එකට. ඉතින් මෙන්න මේ විදිහට මගේ XM account එකට මම log වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ XM account එකේ මෙතන උඩ real කියලා option එකක් තියෙනවා. ඒ click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් manage කියලා තියෙනවා. ඉතින් අන්න manage කියන එක click කරාට පස්සේ උඩින් වෙනවා account information. මෙතන තියෙන අපේ account එකේ information ටික. ඉතින් information ටික ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට මේ ටික ඕන වෙනවා MetaTrader 5 එකට connect කරගන්න. මෙන්න මේ server කියන එක, එතකොට MT5 ID එක වගේම account information ටික බලාගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ යන්න MetaTrader app එකට. ඉතින් මෙන්න MetaTrader app එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මෙතන අපි මුලින්ම search කරන්න ඕනේ XM Global කියලා. XMG කියලා ගහනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට එනවා. මෙන්න මෙතන එන එකෙන් අපි හරියටම දෙන්න ඕනේ XM Global Limited කියන එක. ඉතින් මෙන්න මෙතන උඩින්ම ඇවිල්ලා තියෙනවට බලා ගන්න පුළුවන් XM Global Limited කියලා. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මතකයි මම කිව්වා අතන account information ටික බලා ගන්න ඕනේ කියලා. මෙතන login කියන එකට දෙන්න ඕනේ ඔයාගේ XM ID එක. ඊට පස්සේ password කියන එකට දෙන්න ඕනේ ඔයා XM account එක create කරනකොට දුන්න password එක. ඊට පස්සේ server එක ඔයාලට මතක ඇති මම කිව්වා XM app එකේ අර server එකක් තියෙනවා අන්න ඒ server එක තමයි මෙන්න මෙතනට දෙන්න ඕනේ. ඔයාගේ server එක මෙන්න මෙතනින් බලලා හරියටම server එක දෙන්න. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මෙතනින් login වෙන්න. ඉතින් මෙන්න මෙතනදී මම මගේ account එක log වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම මගේ account එක log වුණා. ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම balance එක $50ක් මේ නෝට තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්ත XM account එක මෙන්න මේ MetaTrader 5 එකට හරියටම කනෙක්ට් කරගන්නේ. ඉතින් ඔයාලට මොකක් හරි නොතේරුණු දෙයක් තියෙනවා නම් ඔයාලට කරන්න තියෙන වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම මම රිප්ලයි එකක් දෙන්න. ඒ වගේම එහෙම නැත්නම් බයෝ එකේ තියෙනවා මගේ නම්බර් එක, මගේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඉතින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරලා bell icon එක all කරලා තියාගෙන එහෙම වුණොත් මම අලුතින් අරන් එන වීඩියෝ එකක් ඔයාලගේ notification එකක් මගින් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අදට ගිහිල්ලා එනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.